ආයිබෝවන් සියලු දෙනාටම අද අපි උත්සාහ කරන්නේ විශේෂයෙන් මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියපු අපේ ආදරණීය දරුදැරියන්ට පවුර ඇකඩමිය ගැන මූලික පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඊට ඔක්කොටම පෙර මම ඉස්සෙල්ලාම මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේ ආදරණීය දරුදැරියන්ට තමන් බලාපොරොත්තු වෙන සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ කවුරුත් ඉන්නේ තමන්ගේ ජීවිතයේ ඊළඟ වැදගත්ම කඩේම අවස්ථාවට කොහොමද මුහුණ දෙන්නේ කියන දෙගිඩියාවෙන් විශේෂයෙන්ම සමහරව විෂය ධාරාව තෝරා ගැනීම පිළිබඳව ගැටලු වලට මුහුණ පාලා තියෙනවා. ඒ වගේම සමහරව විෂය ධාරාව තෝරගෙන ඉවරයි කොහොමද තමන්ගේ විෂයන් වලට අදාළ ගුරුවරු තෝරගන්නේ කියන කලබලකාරීනේ විශේෂයෙන්ම උත්සාහ කරන වෙලාවක තමයි මම මේ කාටත්ම උදව්වක් විදියට මේ වීඩියෝ එක කරන්න කල්පනා කරේ. ඇතරම දුවේ පුතේ ඒ වගේම දෙමව්පියන්ටත් මම කියන්නේ පවුර ඇකඩමි කියලා කියන්නේ උසස් පෙළ විශේෂයෙන්ම කලා වාණිජ්‍ය විෂය ධාරාවන්ට විශේෂයෙන් වාණිජ්‍ය විෂය ධාරාව හදාරන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන සුවිශේෂී අධ්‍යාපන ඇකඩමි එකක් තමයි අපි පවුර ඇකඩමි කියලා කියන්නේ. ඒක ඇත්තටම මේ සාම්ප්‍රදායික ටියුෂන් කලාවෙන් ඈත් වෙච්ච එකක් කියලා කිව්වොත් වඩාත් නිවැරදි. අපි දන්නවා සාම්ප්‍රදායික ටියුෂන් කලාවෙන් අතික්‍රමණය කර අධ්‍යාපනීය ක්‍රියාන්විතයක් තමයි පවුර ඇකඩමි කියලා කියන්නේ. අපි පවුර ඇකඩමිය තුලේ නිර්මාණය කරන්න උත්සාහ කරනවා 3 ඉරියව් දරුවෙක්. අපි මේ 3 ඉරියව් දරුවා කියලා පැහැදිලිවම කියන්නේ මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මෙතෙන්ට එන දරුවෙකුට අධ්‍යාපනිකව ඉතාම ඉහළින් ඔසවා තියන්න. ඒ කියන්නේ උසස් පෙළ විභාගයේදී වාණිජ්‍ය විෂය ධාරාවට ඒ සාමාර 3ක් ගන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න අපි අවශ්‍ය කටයුතු කරනවා. ඒ තුලින් විශ්වවිද්‍යාලයට යන්න. එහෙම නැත්නම් ඒ සාමාර 2යි B සාමාරත් එක්ක අරගෙන විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කිරීම සඳහා අපි මේක ඇතුලේ ක්‍රියා කරනවා. ඒ නිසාම තමයි පහුගිය වසර කීපය ඇතුළත අපේ මේ ආයතනයේ ඊටාම සීමිත දරුවෝ ප්‍රමාණයක් අධ්‍යාපන ලබන මේ ආයතනයෙන් වාණිජ්‍ය අංශය අපේ දිස්ත්‍රික්කයේ 3 වෙනියා 4 වෙනියා ඇතුළු මුල් 10 රෑන්ක් කීපයක්ම බිහි වුණේ අපේ තියෙන විශාල කැපකිරීමේ ප්‍රතිඵලයක් විදියට. ඉතින් අපි දන්නවා මේ වගේ වෙලාවලදී සමහර විට මේ අපේ තංගල් නගරේ වාණිජ්‍ය විෂය ධාරාව උගන්වන නැතම් ගුරුවරු පවා කලබල වෙනවා. ඒ තුලින් අපිට එක එක වර්ගයේ මේ අවලාද ගහන තත්ත්වයටත්පත් වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ ගුරුන්ටත් කියනවා ඒ ගුරුවරුන්ට විශේෂයෙන්ම කියනවා අපි අතර එහෙම තරඟයක් නැහැ. අපි මේ ආයතනය කරන්නේ අපේ පැත්තෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම ඉෂ්ට කරන එකට මිසක මේ දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම වාණිජ්‍ය විෂය ධාරාවල් හදාරන කලා විෂය ධාරා හදාන දරුවෝ අපේ ගාවට ගන්න කියන අර ව්‍යාපාරික අරමුණෙන් නොවන බව මම ඒ විශේෂයෙන්ම ඒ වගේ මට්ටමේ ඉන්න ගුරුවරුන්ට මතක් කරන්න ඕනකම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි මේ කටයුත්ත කරගෙන යන්නේ විශේෂයෙන්ම පාසලත් ඒ වගේම දහම් පාසලත් එක්ක මිත්‍රශීලීව තමයි මේ වැඩේ කරගෙන යන්නේ. අපේ අධ්‍යාපන කාර්යකාරනේ ඒ වගේ මිත්‍රශීලී ගනුදෙනුවක් එක්ක. අපි දන්නවා අලුතෙන් පත් වුණු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධානම අවධානය යොමු වෙනවා අධ්‍යාපනයේට. ඒ අනුව අධ්‍යාපනයේ සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි කාලය ඇතුළත අපේ රටේ වෙනවා. ඒතකොට සමහර වෙලාවට අපේ වගේ අධ්‍යාපන ආයතන වල කාර්යභාරය අවසන් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඉතින් නමුත් දැන් මේ නිශ්චිත මොහොතේ අපි වගේ ආයතන වලට පෞද්ගලික අංශයට උසස් පෙළ දරුවට අධ්‍යාපනය ලබා දීමේදී විශේෂ පාසලට වගේම නේ විශේෂ කාර්යභාරයක් ඉෂ්ට ගන්න දෙනවා. ඉතින් ඒක තමයි අපි මේ ඉෂ්ට කරමින් ඉන්නේ මේ වෙලාවේ. ඒ නිසා පළවෙනිම එක තමයි මෙතෙන්ට එන දරුවෙක් අනිවාර්ය ලෙසම විශ්වවිද්‍යාලය යෑම සඳහා සූදානම් කිරීම අපේ ප්‍රමුඛතම අරමුණ බවට පත් වෙනවා. ඒ වගේම අපි දන්නවා 3 ඉරියව් කොහොම අපි ඊළඟ අරමුණ තමයි මොකද්ද? මේ අපි දන්නවා සමහර දරුවෝ ඉන්නවා සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9ක් ගන්නවා. උසස් පෙළින් අපි හිතමු ඒ සාමාර්ථ 3ක් ගන්නවා. අරගෙන විශ්වවිද්‍යාලයේ ඉහළම රෑන්ක් වලින් දිස්ත්‍රික්ක විශ්වවිද්‍යාලයට යනවා. හැබැයි අපි ඒ ළමයාගේ නිපුණතාවයන් දිහා බැලුවොත් ප්‍රායෝගික ලෝකේ වැඩක් කරගන්න බෑ. ඒක අඩුපාඩුවක්. මොකද අපි දරුවෙක් නිර්මාණය කරන්නේ
විභාග පාස් වෙන්න විතරක්ම නෙවෙයිනේ අපි දරුවෙක් නිර්මාණය කරන්නේ පැහැදිලි ලෙසම වැඩ ලෝකයට මේ සමාජයට දායාද කරන්න වැඩ ලෝකයට දායාද කරන්න. ඒ නිසා අපි එක එක වර්ගයේ බාහිර ක්‍රියාකාරකම් තුලින් යම් ටැලන්ට් එකක් තියෙන දරුවෙක් ඇකඩමිය ඇතුලේ නිර්මාණය කරනවා සහයෝගය දෙනවා. ඒ සඳහා ඉතින් අපි ශ්‍රම දාන කරන ඒවා, ගීත විචාර වැඩසටහන් කරන ඒවා, අනිත් අයට උදව් කරන වර්ගයේ වැඩසටහන් එක එක විදියට සංවිධානය කරනවා. ඉතින් ඒක අපේ තියෙන විශේෂත්වයක් සාම්ප්‍රදායික ටියුෂන් එකෙන් එහාට ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා අර තුන්වෙනි කාරණේ විදියට අපි දන්නවා අද අලුත් පරම්පරාවේ ඉන්න දරුවෝ ඇත්තම කියනවා නම් සාමූහිකත්වය කියන එකෙන් බැහැර වෙලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම හිතන්නේ තමන්ගේ වැඩේ කරගන්න ඕන. ඒක නමුත් ඒක නිකන් පැවැත්මක් තියෙන මනෝභාවයක් නෙමෙයි. අපි දන්නවා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මුඛ්‍යතම පරමාර්ථය වෙලා තියෙන සාමූහික සමාජයක් නිර්මාණය කරන්න. ඉතින් ඒ සඳහා අපිට ඕනකම තියෙනවා සාමූහිකත්වය අගය කරන දරුවෙක්. තමන්ගේ දෙමව්පියන්ට අසීමිතව ආදරය කරන. තමන්ගේ ගුරුවරයන්ට, වැඩිහිටියන්ට, ඒ වගේම තමන්ගේ බාල පරම්පරාවට අසීමිතව ආදරය කරන හදවතක් තියෙන තෙතමනයක් තියෙන දරුවෙක් නිර්මාණය කරන්න. ඉතින් ඒකේ සියලු කාර්යයන් අපිට පෞර ඇකඩමිය තුල කරන්න බෑ. ඒක වෙනම කාරණයක්. නමුත් අපේ පැත්තෙන් උපරිම උත්සාහයක අපි යෙදෙමින් තියෙනවා. මොකටද? අනෙක් ගුණගරුක දරුවෙක් මේක ඇතුළේ නිර්මාණය කරන්න. මොකද ඉදිරි කාලෙදී මේ ආන්තීකරණය වුණු සමාජය ප්‍රතික්ෂේප වෙනවා. ආත්මාර්ථකාමයේ මත පදනම් වූ සමාජය ප්‍රතික්ෂේප වෙනවා. අලුතෙන් නිර්මාණය වෙන වේදිකාවක් සමාජය. මොකද සාමූහිකත්වයේ මත පදනම් වූ වේදිකාවක්. ඒත් අපි දරුවෙක් නිර්මාණය කරන්න අද අන්නේ වේදිකාවට බය නැතුව නගින්න පුළුවන් දරුවෙක්. ඒ නිසා අපි ගුණගරුක දරුවෙක් නිර්මාණය කිරීමේ උත්සාහයක මේක ඇතුළේ නිරත වෙනවා. එවන අපි එක පැත්තකින් තුන් ඉරියව් දරුවෙක් කියලා කියන්නේ එක පැත්තකින් අධ්‍යාපනය ලබන ඒ කියන්නේ උසස් පෙළ හොඳ ප්‍රතිඵලයක් අරගෙන විශ්වවිද්‍යාලයන් ළමෙක් ඒ වගේම විභාගයට විතරක් සීමා වෙන්නේ නැතුව හොඳ ටැලන්ට් එකක් තියෙන දරුවෙක් ඒ වගේ මේ දෙකමත් එක්කම හොඳ ගුණගරුක බවක් තියෙන දරුවෙක් නිර්මාණය කිරීම සඳහා අපි පෞර ඇකඩමිය විදිහට කැප වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ ආරාධනා කරන විශේෂයෙන්ම වාණිජ විෂය ධාරාව කරන්න බලාපොරොත්තු වෙන දරුවන්ට, ඒ වගේම කලා විෂය ධාරාව කිරීමට බලාපොරොත්තු වෙන දරුවන්ට, ඒ වගේම තාමත් විෂය ධාරාව තෝරගන්න බැරි දෙගිඩියාවෙන් ඉන්න දරුවන්ට, ඒ දරුවන්ගේ දෙමව්පියන්ට මෙන්න අපේ ඇකඩමිය අලුත් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ දිනේ තමයි 29 වෙනිදා උදේ 8:00ට. ඉතින් අපි ආරාධනා කරනවා ඔබ කවුරුත් එන්න උදේ 8:00 වෙද්දි දෙමව්පියොත් එක්ක ඇවිල්ලා අපි 11 වෙනකන් මේකේ සමාරම්භයත් ඒ වගේම විෂයන් ඉගෙනීමේ කටයුතු සූදානම් කරලා තියෙනවා. එhmenan දවස නැවතම මතක් කරනවා 29 වෙනිදා උදේ 8:00ට පෞර ඇකඩමියට එන්න. ගැටලු තියෙනවා නම් අපේ ඔය තියෙන දුරකථන අංකයෙන් විමසීමක් කරන්න. එහෙනම් ඔබ සියලු දෙනාගෙන් බලාපොරොත්තු සාර්ථකව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.